නිල්වන් මුහුදේ ස්වභාවික දායාදයන් බහුල වන අතරම අපගේ ජීවිතයේ නිවහන වන්නේද ධීවර ක්ෂේත්‍රයයි. නමුත් අත්වැරදීමකින් හෝ අනාරක්ෂිත වාතාවරණයක් ඇති වුවහොත් ධීවරයන්ගේ ජීවිත පාවා අහිමි විය හැකියි. ධීවර ක්ෂේත්‍රයේ ආරක්ෂණ හා ආපදා වැළැක්වීම යනු ධීවර කටයුතු වල නිරත වීමේදී ධීවරයෙකු තුවාල වීම, අසනීප වීම හෝ ප්‍රතිකාර කිරීමේදී පසුව ඔවද අතුරු ආබාධවලට ලක්වීම හෝ ධීවර කටයුතු වල නිරත වීම නිසා ජීවිතය අහිමි වීමය. ආරක්ෂාව සහ වටිනා ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ධීවර කර්මාන්තයෙන් නියැලෙන විදේශික ශ්‍රමිකයන් වන ඔබ විසින් තමන්ගේම ආරක්ෂාව සලසා ගැනීම සඳහා ආපදා වැළැක්වීමේ ක්‍රම පිළිබඳව හොඳින් දැනගෙන සිටිය යුතුය. මෙතෙන් සිට විවිධ ධීවර කටයුතු වලදී එක් ධීවර රැකියා අවස්ථාවල ඇතිවිය හැකි අවදානම් සාධක සහ සත්‍ය ලෙසම සිදු වූ අනතුරු පිළිබඳ සොයා බලමු. ධීවර කර්මාන්තයේ ආරක්ෂණ ආපදා වැළැක්වීමේ ක්‍රම පිළිබඳ සලකා බලනු ලබන විට ප්‍රධාන වශයෙන්ම යාත්‍රා මගින් ගොස් මසුන් නැල්ලීම ජලජීවී වගාව ලෙස වර්ග කළ හැකිය. මෙතෙන් සිට මසුන් නැල්ලීමේ වර්ග 4ක් පිළිබඳ සලකා බලනු ලැබේ. වෙරළබඩ උගුල් අටවා මසුන් නැල්ලීම, දැල්ලෙලා මසුන් නැල්ලීම, අංගම් ක්‍රමයට දැල්ලෙලා මසුන් නැල්ලීම සහ දැල්ලෙලා මසුන් නැල්ලීමයි. මේ ආකාරයට යාත්‍රාවලින් ගොස් මසුන් ඇල්ලීම පසුගිය වසර 5 තුළ සිදු වූ ආකාරය දෙස බලන විට වෙරළබඩ උගුල් අටවා මසුන් ඇල්ලීම 6.1.5%, වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් ඇල්ලීම 11.64%, දැල්ලෙලා මසුන් ඇල්ලීම 5.41%, අංගම් ක්‍රමයට මසුන් ඇල්ලීම 9.2% සහ වෙරළබඩ මසුන් ඇල්ලීම 8.74% වන අතර ඒ කර්මාන්තවල සිදුවන සාමාන්‍ය අනතුරු හා බලන විට අනුපාතයක් වශයෙන් වැඩිය. එක් ජලජීවී වගාව සඳහා වන අනතුරු තත්ත්වයන් සරලව විමසා බැලුවහොත් පළමුව වෙරළබඩ උගුල් අටවා මසුන් ඇල්ලීමේදී බහුලව සිදුවන අනතුරු වන්නේ යම් දෙයක පැටලීම හෝ හසුවීම සහ හැප්පීම වැනි අනතුරුයි. නමුත් එක් වර්ගයේ අනතුරු සලකා බැලීමේදී වඩාත් බරපතලම අනතුරු වන්නේ හැප්පීම සහ සිරවීම. වඩාත් සුලභ අනතුරු වන්නේ වැටීම සහ ඊට පසුව යම් දෙයක පැටලීම හෝ හසුවීම හා හැප්පීම යන අනතුරු වුවත් බරපතලම අනතුරු වර්ගය වන්නේ යම් දෙයක පැටලීම සහ හසුවීම හෝ හැප්පීමයි. අංගම් ක්‍රමයට දැල්ලෙලා මසුන් නැල්ලීමේදී හැප්පීම, වැටීම හා යම් දෙයක පැටලීම හෝ හසුවීම යන අනතුරු වර්ග තුන එම අනුපිළිවෙල අනුව සියලු අනතුරු සමග සසඳා බලන කල 75%ක් පමණ වේ. එක් වැඩවලදී සියලු වර්ගයේ අනතුරු සිදුවන බවත් ඒ හා සමානව හානියක් හා අනතුරු සිදුවන බවත් ඒ ඉතා භයානක වන බවත් විමර්ශනය කර සොයා ගන්නා ලදී. මීළඟට වෙරළ තීරයේ මසුන් නැල්ලීමේදී වඩාත් සුලභ අනතුරු වර්ගය වන්නේ යම් දෙයක පැටලීම හෝ හසුවීම, හැප්පීම හා අනතුරු වීම වන අතර වඩාත් ඉහළ අනතුරු වර්ගය වන්නේ හැප්පීමෙන් වන අනතුරුය. වෙරළබඩ උකුල් අටවා මසුන් ඇල්ලීම, දැල්ලෙලා මසුන් ඇල්ලීම, අංගම් ක්‍රමයට දැල්ලෙලා මසුන් ඇල්ලීම සහ වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් ඇල්ලීම අනුව සිදුවන අනතුරු වර්ග පහත පරිදිය. යම් දෙයක පැටලීම හෝ හසුවීම, හැප්පීම, වැටීම, ගැටීම, වතුරට වැටීම, ඔක්සිජන් හිඟවීම, හුස්ම හිරවීම වැනි අනතුරු වර්ග බහුලව ඇතිවේ. යාත්‍රාවෙන් මසුන් ඇල්ලීමේදීද නිසි ආරක්ෂිත පුහුණුව නොමැතිකම, පුද්ගලික නොසැලකිලිමත්කම, ආරක්ෂිත උපකරණ නොපැළඳීම, පෙහෙට්ටුව වැනි කරුණු නිසා අනතුරු ඇතිවන බව අවබෝධ කරගෙන ඒවා වළක්වා ගැනීමෙන් වඩාත් ආරක්ෂිත සහිත සේවා ස්ථානයක් නිර්මාණය කරගත හැකිය. එසේනම් එක් ධීවර කටයුතුවලදී ඇතිවන අනතුරුවලට හේතු සහ අනතුරුවලට උදාහරණ බලමු. මුලින්ම වෙරළබඩ උකුල් අටවා මසුන් ඇල්ලීම දෙස බලමු. එක් කාර්යයන් කිරීමේදී ඇතිවිය හැකි අනතුරුවලට හේතු සහ ආරක්ෂාව ගිලිහීම නිසා ඇතිවන අනතුරු සහ ඒවා වළක්වා ගැනීමෙන් අනතුරු අවම කරගත හැකිය. වෙරළබඩ උකුල් අටවා මසුන් ඇල්ලීමේ ක්‍රියාවලිය කොටස් 7කට බෙදිය හැකි වන අතර එය පහත පරිදිය.
යාත්‍රාවක් නඩත්තු කිරීමේදී පටු තට්ටුවක හෝ එන්ජින් කාමරයක නඩත්තු කිරීමේදී හෝ ගමන් කිරීමේදී වැටීම හෝ යම් දෙයක ගැටීමේ අවදානමක් ඇත. ප්‍රමිතියෙන් තොර උපකරණ සහ නිසි නඩත්තුවක් සිදු නොකළහොත් යන්ත්‍ර ක්‍රියා විරහිත වීමේ අවදානමක් ඇත. යාත්‍රා පිටත් වීමට සූදානම් වන විට ලිස්සීම, පැද්දීම, යාත්‍රාවේ කොටස් වලින් වැටීම, යම් දෙයක පැටලීම හෝ හසුවීම හෝ වැටීමේ අවදානමක් ඇත. එසේම එක දිගට උගුල් ඇටවීමේ ක්‍රියාවලිය කිරීම නිසා පේශිවලට හානි සිදුවීමේ අවදානම සහ අවදානම වෙන අතකට යොමු වීම නිසා අනතුරු සිදුවීමේ හැකියාවක් පවතින බැවින් ප්‍රවේශම් වන්න. පිටත්වීම සහ මසුන් ඇල්ලීමට සූදානම් වන විට යාත්‍රාව තුළ ගමන් කිරීමේදී දීවර ආම්පන්න පෙරලීමේ හෝ ඇඟට වැටීමේ අවදානමක් ඇති බැවින් ප්‍රවේශම් විය යුතු වන අතර නිසි පරිදි නොපෙනේ නම් නැව් අතර ගැටීම, ගිලා බැසීමේ අවදානමක් ඇති බැවින් අවධානය යොමු කළ යුතුය. මසුන් ඇල්ලීමේදී භාවිත කරනු ලබන උපකරණවලට ශරීරයේ කොටස් හසුවීම, දීවර ආම්පන්නවල ගැටීම හෝ යාත්‍රාවෙන් වැටීමේ අවදානම මෙන්ම මසුන් ඇල්ලීමේ ක්‍රියාවලියේදී දීවර ආම්පන්නවල හෝ ලනුවල වැටීමේ අවදානමක් ඇත. මසුන් ඇල්ලීමේදී සහ පැටවීමේදී තට්ටු මත වැඩ කරන විට විවෘතව ඇති තටාකයට වැටීමෙන් හෝ තට්ටුව මත ඇති උපකරණවල ගැටීමෙන් වැටීමට හැකිය. පටු ඉඩක නිතර නිතර වැඩ කිරීම හේතුවෙන් මාංශ පේශී ආබාධවලට ලක්විය හැකි බැවින් අවධානය යොමු කළ යුතුය. වරායට ඇතුල් වන විට හෝ භාණ්ඩ ගොඩබෑමේ අවස්ථාවේ දිගු වේලාවක් රාජකාරී කටයුතු කිරීම හේතුවෙන් අවධානය වෙනත් අතකට යොමු වී අනතුරු සිදුවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වරායට ඇතුල්වීම සහ ගොඩබෑම සඳහා සූදානම් වීමේ ක්‍රියාවලියේදී ප්‍රවේශම් විය යුතුය. මාළු ගොඩබෑමේදී යාත්‍රා තට්ටුවේ ව්‍යුහය මත හෝ යාත්‍රාව සහ තටාකය අතර යම් දෙයක පැටලීම හෝ හසුවීම වැටීමේ අවදානමක් ඇත. ආරක්ෂාව තහවුරු වන තෙක් බලා සිට ප්‍රවාහනයේදී තට්ටුවේ ලිස්සන බව සහ යාත්‍රාවේ කොටස්වල ගැටීමෙන් පහසුවෙන් වැටී හැකි බැවින් අවධානයෙන් පසුවන්න. විරලබඩ උගුල් මසුන් ඇල්ලීමේ අවදානම් හේතු සොයා බැලුවා. දැන් අනතුරු සිදුවන අවස්ථා දෙස බලමු. විරලබඩ උගුල් අටවා මසුන් ඇල්ලීමේදී ඇතිවිය හැකි අනතුරුවලට උදාහරණ වර්ග 5ක් ඇත. වැටීම, යම් දෙයක පැටලීම හෝ හසුවීම, හැප්පීම, වැටීම සහ වෙනත් අවස්ථාවන්ය. වැඩ අතරතුර පැද්දීම නිසා තට්ටුවෙන් වැටීම හෝ මාළු ගොඩබෑමේදී එහි ඇති අපද්‍රව්‍ය ජලය නිසා ලිස්සා වැටීම වැනි අනතුරු වළක්වා ගැනීම සඳහා යාත්‍රාව පැද්දෙන විට එයට සූදානම් වී නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම සහ අපද්‍රව්‍ය ජලය වරින් වර පිරිසිදු කිරීම අවශ්‍ය වේ. යම් දෙයක පැටලීම හෝ හස්වීම යනු මරණයට හෝ බරපතල තුවාලවලට ලක්විය හැකි අවදානමක් ඇති හදිසි අනතුරුය. වෙරළබඩ උගුල් අටවා මසුන් ඇල්ලීමේදී කඹයේ ඇති උගුල් ඉවත් කිරීමේ ක්‍රියාවලිය දිගු කාලයක් නැවත නැවත සිදුවන අතර එමගින් ශරීරය යංසුන්ගී හසුවීමේ අනතුරු සිදුවිය හැකි බැවින් යංසුන්ගී භාවිතා කිරීමේදී ආරක්ෂක ක්‍රියාවන් මතක තබා ගැනීමට වග බලා ගන්න. උපකරණය අසල හදිසි අවස්ථාවකදී භාවිත කරනු ලබන බොත්තම ඇති ස්ථානයද පරීක්ෂා කර තබා ගන්න. වෙරළබඩ උගුල් අටවා මසුන් ඇල්ලීමේදී පීඩනය හේතුවෙන් කඹය කැඩී යාමෙන් හෝ මසුන් ඇල්ලීමේදී අත්දැකීම් අඩුකම නිසා උගුල් කඩා වැටීමේ හේතුව මත ඒවා ගැටීමෙන් සිදුවන අනතුරු බහුලව ඇතිවේ. මසුන් ඇල්ලීමේදී කඹයේ සහ දීවර ආම්පන්නේ ආතතියේ වෙනස් වීම පිළිබඳ අවධානයෙන් සිටීම මෙන්ම දීවර උපකරණ සහ සේවකයා අතර දුරත තබා ගැනීම වැදගත්ය. වෙරළබඩ උගුල් අටවා මසුන් ඇල්ලීමේ යාත්‍රාවල විවිධ දීවර උපකරණ ඇති අතර ඒවා භාවිත කිරීම සහ කළමනාකරණයේ අඩුපාඩු මත බොහෝ අනතුරු සිදුවන අතර දීවර ආම්පන්නවලට හසුවීම, මුහුදට හෝ යාත්‍රා සහ තටාකය අතරට වැටීමේ අනතුරුද නිතර සිදුවේ. දීවර ආම්පන්න ගැලවීම යනු දීවර ආම්පන්න නැති වූ බවට ඇස්තමේන්තු කර මුහුදු ප්‍රදේශයට කොක්කක් විසිකර එය මුහුදු පත්ල දිගේ ඇදගෙන යාමෙන් නැති වූ දීවර ආම්පන්න සොයා ගැනීමේ කාර්යයි. ගලවා ගැනීමේ කඹයේ අධික ආතතියක් ඇති විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැටීමෙන් අනතුරු සිදුවිය හැකි අතර කඹය තෙරපුම ඇතිවීමේදී ද්විතීය අනතුරක් සිදුවීමේ අවදානමක්ද පවතී. මේ දක්වා වෙරළබඩ උගුල් අටවා මසුන් ඇල්ලීමේ සිදුවන අනතුරුවලට උදාහරණ සොයා බැලුවා. මෙවර ජංමන් ක්‍රමයට මසුන් ඇල්ලීම ගැන සොයා බලමු.
ජංමන් ක්‍රමයට මසුන් ඇල්ලීමේ ක්‍රම 7ක් පහත පරිදිය. ජංමන් ක්‍රමයට මසුන් ඇල්ලීමේදී යාත්‍රාවක් නඩත්තු කරන විට අයහපත් කාලගුණය, මුහුද නිසා ලිස්සීම හෝ විදුලි මෙවලම් භාවිතයේ නොදැනුවත්කම හෝ ආම්පන්න වලින් අනතුරු ඇතිවිය හැකිය. මසුන් ඇල්ලීමට යාත්‍රා කිරීම සූදානම් වන විට තුටුපළ සහ ප්‍රධාන නැව අතර තට්ටුවට ගොඩවීමේදී සහ බැසීමේදී දීවර ආම්පන්න පැටලීම සහ දීවර ආම්පන්න පෙරලීමෙන් හෝ වතුරට වැටිය හැකිය. එසේම දොඹකර ක්‍රියාකරු සහ කාර්ය මණ්ඩලය අතර හස්ත සංඥා නොගැලපීම සහ ඇවිදීමේදී දර්ශනපතය අනතුරුදායක වීමේ අවදානමක් ඇත. පිටත්වීමට හෝ මසුන් ඇල්ලීමට සූදානම් වන විට යාත්‍රාව තුළ ගමන් කිරීමේදී රළ පහර, දීවර ආම්පන්න, යාත්‍රාව ඇති භාණ්ඩ වස්තුන් ඉදිරියට පැමිණීම නිසා යාත්‍රා ගැටීමේදී හෝ නැව තුළ ගමන් කරන විට නිරා යාම, ගිලී යාම හේතුවෙන් මුහුදු අනතුරු ඇතිවීමේ අවදානමක් ඇත. මසුන් ඇල්ලීමේදී මාළු දැලක වින්ච් හෝ කැප්ස්ටන් වටා කඹේ ඇතීමේදී ශරීරයේ කොටස් එම යන්ත්‍රවලට අසුවිය හැකිය. තට්ටුවේ සිට වැටීමේ හෝ ශරීරයේ යන්ත්‍රවල වැදීමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. මසුන් ඇල්ලීමේදී වරල් ඇනීම, මුහුදු වතුර සහ රොන්මර නිසා ලිස්සන තට්ටුවෙන් වැටීම මසුන් ඇල්ලීමේ රඳවනයට වැටීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් කටයුතු කරන්න. වරායට ඇතුල්වීම සහ ගොඩබෑම සඳහා සූදානම් වන විට අපිළිවෙලට තබා ඇති හා දීවර ආම්පන්න නිසා වැටීම නිසා තැලීම් සහ අස්ථි බිඳීමේ අවදානමක් ඇත. මසුන් ගොඩබෑමේදී මාරු කිරීමේ උපකරණ භාවිතයෙන් සහ අතින් ගෙන යාමේදී තට්ටුවෙන් හෝ මසුන් ඇල්ලීමේ රඳවනයේ වැටීම සහ මසුන් ඇල්ලීමේ රඳවනවල ගැටීමේ අවදානමක් ඇති අතර මාංශ පේශීන් වලට බලපෑමක් ඇතිවන බැවින් ප්‍රවේශම් වන්න. මෙවර අපි ආරක්ෂාව නැතිවීමෙන් ඇතිවන හානි පිළිබඳ උදාහරණ දෙස බලමු. යම් දෙයක පැටලීම හෝ හසුවීම, වැදීමක්, වැටීමක්, හැප්පීම හා වෙනත් අනතුරුය. යම් දෙයක පැටලීම හෝ හසුවීම යනු මරණීය හෝ බරපතල තුවාල සිදුවීමේ අවදානමක් ඇති අනතුරක් වන අතර ජංමන් ක්‍රමයට මසුන් ඇල්ලීමේදී ශරීරයේ ලනු සමග දැලට හසුවීම හෝ නැව් නඩත්තු කිරීමේදී ඩයිනමෝහි පටියට අසු වූ විට හෝ මසුන් ඇල්ලීමේදී දීවර ආම්පන්න සහ ලනුවලට පැටලී මෙම අනතුරු ඇතිවිය හැකිය. එබැවින් සාමාන්‍ය පොදු ආරක්ෂිත නීතිවලට අනුකූලව සේවය කිරීම, කඹය සහ වැඩ කරන විට ආරක්ෂක නීති අනුගමනය කරන්න. ජංමන් ක්‍රමයට මසුන් ඇල්ලීමේදී නැංගුරම් දැලෙහි හෝ ත්‍රිතීය දැලෙහි දෙපස සවිකර ඇති ස්ට්‍රෙචරය නැංගුරම් රේඛාව හෝ ආරක්ෂක තීරුවට හානිවීම හේතුවෙන් දීවර ආම්පන්න කැඩී යාමෙන් අනතුරු සිදුවිය හැකිය. දැඩි ආතතිය හේතුවෙන් ආරක්ෂක තීරුවල නැමීම හේතුවන අතර දැල පැනීමට හෝ දීවර ආම්පන්නවලට පහර දීමට හේතු විය හැකිය. එබැවින් ඔබ ආරක්ෂිත වැඩ නීති අනුගමනය කළ යුතුය. සෙරෙප්පු පැළඳ සිටින විට විශාල භාණ්ඩ රැගෙන යන අතරතුර බඳෙහි හැප්පීමෙන් හෝ ගැටීමෙන් වැටීමට ඉඩ ඇත. එබැවින් වැඩ ආරක්ෂණ නීතිවලට අනුව සුදුසු ඇඳුම් ඇඳීම සහ ඔබේ සේවා ප්‍රදේශයේ පිළිවෙලට තබා ගත යුතුය. ජංමන් ක්‍රමයට මසුන් ඇල්ලීමේදී දීවර ආම්පන්නවල ලනු නිසා මුහුදට වැටීම, ගොඩබෑමේදී සහ නඩත්තු කටයුතු වලදී ඉනිමං වලින්, වැටවල් වලින් වැටීමට හැකි බවින් නිතර අනතුරු සිදු නොවීමට ආරක්ෂිත නීති පිළිපැද පුද්ගලික ආරක්ෂිත උපකරණ පැළඳීමට පුරුද්දක් කරගන්න. ජංමන් ක්‍රමයට මසුන් ඇල්ලීමේදී බඳ චලනයේ හේතුවෙන් විවිධ උපකරණ දීවර ආම්පන්න ගැටීමට ඉඩ ඇති අතර එබැවින් පුද්ගලික ආරක්ෂක අදාළ උපකරණ පැළඳීම වැනි වැඩ ආරක්ෂක නීති අනුගමනය කළ යුතුය.
අනෙකුත් අනතුරු අවස්ථාවන් වන්නේ ඔක්සිජන් නොමැතිකම සහ හුස්ම හිරවීමය. ඔතා ඇති දීවර දැල් ඉවත් කිරීමට කිරිමිදීම අවශ්‍ය නම් පූර්ව පුහුණුවෙන් පසු ජීවිතාරක්ෂක සීමා භාවිතයෙන් සහ සංනිවේදන සංඥා යන ආදිය හොඳින් තිබිය යුතු වේ. මේ වනතෙක් ජම්මන් ක්‍රමයට මසුන් ඇල්ලීම පිළිබඳ සොයා බැලුවා. අන්ගම් ක්‍රමයට මසුන් ඇල්ලීමේ ක්‍රියාවලියේදී අවදානම් සාධක සහ අනතුරු ඇතිවන අවස්ථා දෙස බලමු. අන්ගම් ක්‍රමයට මසුන් ඇල්ලීමේ ක්‍රියාවලියේ ප්‍රභේද 7ක් ඇත. යාත්‍රාව නඩත්තු කරන විට පිළිවෙල නොමැතිව තට්ටුවෙන් වැටීමට හැකිවන අතර දොඹකරයක් සමග වැඩ කටයුතු කරන විට එහි ගැටීමට ලක්ව අනතුරු ඇතිවන්නේ විදුලි මෙවලම් භාවිත කරන විට ඇති අත්දැකීම් අඩුකම හෝ නොසලිකිලිමත්කම හේතුවෙන්ය. දීවර ආම්පන්න පැටවීමේ කාර්යයේදී දීවර දැලට හසුවීම හෝ කඹයේ වැදීමේ අවදානමක් පවතින අතර සැපයුම් ක්‍රියාවලියේදී නොපෙනීම හා දුර්වල සංනිවේදන කටයුතු හේතුවෙන් භාණ්ඩවල වැදීම හෝ වැටීමේ අවදානමක් ඇත. පිටත්වීම හෝ මසුන් ඇල්ලීමට සූදානම් වන විට නවේ අත්තට මතින් ගමන් කිරීමේදී හෝ ගොඩබෑම සිට යාත්‍රාවට පැනීමේදී වැටීම හෝ වතුරට වැටීම සිදුවන හැකි බැවින් ප්‍රවේශම් වන්න. මසුන් ඇල්ලීමේදී දැල්වලින් මසුන් අල්ලන සේවකයින් දීවර ආම්පන්නවලට පැටලීම හෝ හසුවීම නැංගුරම් වැනි බර වස්තුන් ඔසවා තැබීමේදී ඒවායේ ගැටීම හෝ පැටලීමෙන් රෝලයට හසුවීම වැනි අවස්ථා ඇතිය. දැල් ඇදගෙන යන අවස්ථාවේද ඒවාට හසුවීමට හෝ වැටීමේ අවදානමක් පවතින බැවින් ප්‍රවේශම් වන්න. මාළු ඇල්ලීමේදී සහ පැටවීමේදී තට්ටුවෙන් වැටීම මාළුන්ගේ ශරීර කොටස් ඇනී අනතුරුවීම සහ පෙට්ටිවල හැපීම වැනි අනතුරු පවතින අතර මාළු පැටවීමේදී වැටෙන පෙට්ටියක ගැටීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. ප්‍රවාහනය කිරීමේදී අධික බර සංවිධානාත්මක හා පිළිවෙලක් නොවන තට්ටු සහ එළියට එන භාණ්ඩ ආදියෙන් වැටීමට හැකි බැවින් ප්‍රවේශම් වී ගොඩබිමේ දිවීමේදී වැටීමෙන් අනතුරු නොවන ලෙස වග බලා ගැනීමට කටයුතු කරන්න. ගොඩබෑමේදී භාණ්ඩ එහා මෙහා ගෙන යන උපකරණවල හැප්පීමට හැකිවන අතර මසුන් පැටවීමේදී හෝ බෑමේදී වැටීමේ අවදානමක් ඇත. දැන් අංගම්මන් ක්‍රමයට මසුන් ඇල්ලීමේ ක්‍රියාවලියේ ඇතිවිය හැකි අනතුරුවලට උදාහරණ බලමු. වැටීම, ජලයට වැටීම, දේක පැටලීම හෝ හසුවීම, වැටීම, වැදීමක්, හැප්පීම වැනි අනතුරු උදාහරණ ලෙස ඇත. හදිසියෙන් යාත්‍රාවේ තට්ටුවට නැගීමට පනින විට වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ අවස්ථා තිබෙන අතරම දැල් දමා මසුන් ඇල්ලීමේදී විවෘතව ඇති මාළු තටාකයට වැටීමෙන් ඇති වූ අනතුරද තිබෙන බැවින් නැගීම හා බැසීම කරන විට ආරක්ෂිත නීති පිළිපැදීමට වග බලා ගන්න. දියේ ගිලී යාමේ අනතුරකදී කකුල දැලට හසු වී සමබරතාවයේ ගිලිහි මුහුදට වැටීම, අතුරුදහන් වීම හෝ දැල එලීමේදී කකුල කඹයට හසු වී වතුරට වැටීමෙන් සමබරතාවය නැතිවිය හැකි බැවින් ආරක්ෂිත නීති පිළිපැදිය යුතු වන අතර ජීවිත ආරක්ෂක කබා පැළඳිය යුතුය. දේක පැටලීම හෝ හසුවීම යනු බරපතල අනතුරක් වන අතර එය ආරක්ෂිත අත්වැටක් නොමැතිව දැලකට අතාසු වූ විට සිදුවිය හැකි අනතුරක් වන අතර නැංගුරම සහ ස්ථාවරය අතර ඇඟිල්ලක් හසුවිය හැකි බැවින් වැඩ කරන අතරතුර ආරක්ෂිත නීතිමය තත්ත්වය නිරීක්ෂණය කළ යුතුය. වැටීමෙන් ඇතිවන අනතුරු වන්නේ මසුන් ඇල්ලීමේදී ලිස්සීම හෝ උපකරණවල පැටලීමෙන් සෙරෙප්පු පැළඳ සිටියදී වැටීමෙන් ඇති වූවොත් අස්ථි බිඳීමක් වන අතර තවත් අවස්ථාවල මාළු දැලකට කකුල ලිස්සා යෑමෙන් දණහිස්, පපුව හෝ උරහිස් තුවාල වීමේ අනතුරු සිදුව ඇත. කඹය අල්ලාගෙන සිටින අවස්ථාවක අල්ලා සිටි කඹේ කැඩී කඹේ හිසේ වැදී ඇති වූ අනතුරු මෙන්ම පැතිබෙරේක ඔතා නැංගුරම අල්ලාගෙන සිටින විට දැඩි ආතතියකින් කම්බිය ගැලවී ගොස් සේවකයාගේ මුහුණට සහ උරහිස් වලට සිදු වූ අනතුරු අවස්ථාද ඇත.
සක්‍රිය කර ඇති විදුලි ඇඹරුම් යන්ත්‍ර එක් අතකින් ක්‍රියාත්මක කර ගෙන යාමේදී යාත්‍රාවේ නෙරා ගැට්ටක ගැට්ටි එක් අතකට ඇඹරුම් යන්ත්‍රයෙන් හානි වූ අවස්ථා මෙන්ම මාළු පෙට්ටියක් හදිසිය ගෙන යාමේදී වෙනත් පෙට්ටියක ගැටීමෙන් ඇඟිල්ලක් කැඩී ගිය අවස්ථාද ඇත. මෙතෙන් සිට වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් ඇල්ලීම පිළිබඳ සොයා බලමු. වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් ඇල්ලීමේ ක්‍රම 7ක් ඇති අතර එය පහත පරිදිය. නැව් නඩත්තු කිරීමකදී දැල ඉවත් කිරීමේදී සහ සවි කිරීමේදී ඇලවීමේ අවදානමක් ඇති බැවින් ඒ සඳහා සූදානම් විය යුතු අතර හැප්පීම මෙන්ම අලුත් වැටියාවලදී වැටීමේ අවදානමක් ඇත. යාත්‍රා කිරීමට සූදානම් වන විට යාත්‍රාවේ නැගීමේදී හා ගොඩ බෑමේදී වැටීම හෝ තටාංගනය සහ යාත්‍රාව අතරට වැටීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. තට්ටුව උඩ තිබෙන ලණුවල පැටලී නොවැටෙන ලෙස අවධානය යොමු කළ යුතු වන අතර දොඹකරය වැනි යන්ත්‍රයේ වැදීමේ අවදානමක් ඇති බවින් ප්‍රවේශම් වන්න. පිටත්වීම සහ මසුන් ඇල්ලීම සඳහා සූදානම් වීමේ ක්‍රියාවලියේදී නැවතුල ගමන් කිරීමේදී ලිස්සන තට්ටු හෝ කඹවැනි දීවර ආම්පන්න හේතුවෙන් වැටීම, නැව් පසුකර යාමේදී හෝ යාත්‍රාව ගැටීම වැනි අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. මසුන් ඇල්ලීමේදී නැව පැද්දීම හේතුවෙන් දැල්වල ගැටීමට හෝ ඇදගෙන යාමේ ආධාරයකට හානිවීමෙන් හෝ වෙන්වීමෙන් එයට වැදීමට හැකිවන අතර ශරීරයේ කොටස් වලට පැටලී අනතුරු සිදුවීමේ අවදානමක්ද ඇත. මාළු සැකසීම සහ පැටවීමේ ක්‍රියාවලියේදී මුහුදු වතුර ඇල්ගි වැනි ද්‍රව්‍ය නිසා අපරිසිදු සහ ලිස්සන තට්ටු මත වැටීමට හෝ අධික බරක් රැගෙන යාමේදී වැටීමෙන් හෝ මාළු පෙට්ටි වැටීමෙන් අවදානමක් ඇත. වරායට පැමිණීම සහ ගොඩබෑම සඳහා සූදානම් වන විට යාත්‍රාවේ ගැටීම, තට්ටුවෙන් වැටීම හෝ බඳෙහි හැප්පීම වැනි අනතුරු ඇතිවිය හැකිය. මසුන් ඇල්ලීමේදී මසුන් ගොඩබෑමේදී තට්ටුවෙන් වැටීම, දැලක පැටලීම හෝ හැප්පීම වැනි අනතුරු ඇතිවීමේ අවදානමක් ඇත. තටාකය අතර වැටීම සහ මාංශපේශී ආබාධ හේතුවෙන් ඇතිවන ආබාධ ඇතිවීමේ අවදානමක්ද ඇති බැවින් අවධානය යොමු කරන්න. දැන් වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් ඇල්ලීමේදී සිදුවිය හැකි අනතුරු පිළිබඳ සොයා බලමු. වර්ග 6ක අනතුරු ඇතිවිය හැකිවන අතර යම් දෙක පැටලීම හෝ අසවීම, වැදීමක්, ගැටීමක්, හැප්පීම සහ වෙනත්ය. යම් දෙක පැටලීම හෝ අසවීම යනු මරණීය හෝ බරපතල තුවාල සිදුවීමේ අවදානමක් ඇති අනතුරුය. එමෙන්ම ඇඟට තදවන ඇඳුම් ඇඳීම සහ හදිසි අනතුරකදී භාවිත කරනු ලබන බොත්තම තිබෙන ස්ථානයේ කල්තියා පරීක්ෂා කර තබා ගැනීම වැදගත්ය. දිඟු දැල් වලින් මසුන් ඇල්ලීමේ දීවර ආම්පන්න සහ ලනු සමග අසුවහොත් අතක් වැනි ශරීරයේ කොටසක් අසු වූ විට අනතුරක් සිදුවිය හැකිය. වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් ඇල්ලීමේදී සවිකරන ලද ආධාරක කැඩී යාමෙන් හෝ සවිකරන විලංගුවලට හානි සිදුවීමේ අනතුරු සිදුවිය හැකි අතර දීවර ආම්පන්න සවි කිරීම සඳහා විවිධ ලණු, ඇද ඉරි සහ වාත්තු දැල් මෙන්ම විවිධ උපකරණද භාවිතා කරන බැවින් ඒවා කැඩී යාමෙන් අනතුරු ඇතිවන බැවින් ප්‍රවේශම් වන්න. වැටීම් මගින් වන අනතුරු වන්නේ මසුන් ඇල්ලීමේදී ලණු හෝ ඇමනුම් මත පැටලීම, විශාල දැල්වල අතංගු හා අංමං ක්‍රමේදී දොඹකර ලණු ගැස්සීමේදී වැටීම මෙන්ම උපකරණවල හිරවී වැටීම සහ මසුන් ඇල්ලීමේ අතරතුර වතුරට හෝ උපකරණ පෑගී වැටීම් වැනි අනතුරු සිදුවන බැවින් ප්‍රවේශම් වන්න. වැටීම් මගින් වන අනතුරු වන්නේ දැල්වල වැදීමෙන් හෝ දීවර ආම්පන්නවල ලණුවලින් ඔතා මුහුදට දැමීමෙන්, නගින විට හෝ බසින විට මෙන්ම තට්ටුවෙන් පනින විට වැටීමෙන්ය. දීවර ආම්පන්න ඔතා මුහුදට දැමීමේදී අනතුරු සිදුවිය හැකිය. අයහපත් කාලගුණයක් තුළ යාත්‍රාව සැලවීමේදී අත්වැටවල්, විවිධ උපකරණවල ගැටෙන අවස්ථා බහුල වන අතර
උපකරණ අලුත් වැඩියා කිරීමේදී යාත්‍රාවේ පැටිවල ගැටීමට ඉඩ ඇත. විදුලි සැර වැදීමෙන් ඇතිවන අනතුරු වන්නේ මසුන් ඇල්ලීමේදී හානි වූ විවිධ කොටස් වෑල්ඩින් කර අලුත් වැඩියා කිරීමේදී ගිනි ගැනීම් සහ විදුලි සැර වැදී සේවකයන්ට සිහි නැති වූ අවස්ථාද තිබෙන බැවින් සැලකිලිමත් වන්න. මෙතෙක් වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් ඇල්ලීම ගැන ඉගෙන ගත්තා. මෙවර වගා කිරීමේදී ඇතිවිය හැකි අනතුරු වළක්වා ගන්නා ආකාරය පිළිබඳ සොයා බලමු. ජලජීවී වගා මුහුදු පැලෑටි වගාව මුහුදේ කූඩුකර බෝ කිරීම සහ ගොඩබිම ආශ්‍රිත ජලජීවී වගා ලෙස වෙන්කර දැක්විය හැකිය. ජලජීවී වගා කර්මාන්තයේ වත්මන් අනතුරු තත්ත්වය පිළිබඳ සලකා බලන කල වසර 5ක අනුපාතිකය 3.12ක් වන අතර ඒ සියලුම දීවර කර්මාන්තයන්හි අනුපාතය හා බලන කල 4.12ක් වන අතර ආසන්න වශයෙන් 0.76ක් වේ. මරණ අනුපාතිකය 0.037ක් වන අතර ඒ සියලුම දීවර හා සසඳන කල 0.14ක් වන බැවින් 0.3කින් වැඩිය. මෙය සියලුම දීවර කර්මාන්ත හා සසඳන කල 0.63කට වඩා වැඩි වන අතර ආසන්න වශයෙන් 5.1කින් වැඩි වන අතර මරණ අනුපාතිකය 0.011ක් වන අතර එය දල වශයෙන් 3.4කින් වැඩිය. එක් ජලජීවී වගාවලදී සිදුවන අනතුරු විමසා බලමු. පළමුව මුහුදු පැලෑටි වගාවන්හි අනතුරු බහුලව සිදුවන්නේ අදාළ කාර්යයන් කිරීමේදී හා මසුන් ඇල්ලීමට යාත්‍රා කිරීමට සූදානම් වීමේදීය. වඩාත් සුලභව ඇතිවන අනතුරු වන්නේ වැටීම්, යම් දෙක පැටලීම හෝ හසුවීම, වැදීමක් වැනි අනතුරුය. මීළඟට මුහුදේ කූඩුකර බෝ කිරීමේදී සිදුවන අනතුරු පිළිබඳ සොයා බලමු. සුලභව ඇතිවන අනතුරු වන්නේ නඩත්තු කටයුතු කිරීමේදී, එහා මෙහා යෑමේදී සහ ආහාර සැපීමට යෑමේදීය. සිදුවන අනතුරු වන්නේ යම් දෙක පැටලීම හෝ හසුවීම, වැදීමක් යන අනතුරුය. අවසානයට ගොඩබිම ආශ්‍රිත ජලජීවී වගා කර්මාන්තයේ අනතුරු බහුලව සිදුවන්නේ ආහාර නිෂ්පාදනයේදී, ආහාර පිළියෙල කිරීමේදී සහ ජලජීවී වගා ගොවිපළ නඩත්තු කිරීමේදී. සිදුවන අනතුරු වන්නේ යම් දෙක පැටලීම හෝ හසුවීම, වැටීම මෙන්ම විදුලි සැර වැදීම වැනි අනතුරුය. මුහුදු පැලෑටි වගාව, මුහුදේ කූඩුකර බෝ කිරීම සහ ගොඩබිම ආශ්‍රිත ජලජීවී වගාව වැනි අවස්ථාවලදී බහුලව ඇතිවන අනතුරු වර්ග පහත ලෙස වෙන්කර දැක්විය හැකිය. යම් දෙක පැටලීම හෝ හසුවීම, වැදීමක්, වැටීම, ගැටීම, මාංශපේශී රෝග වැනි අනතුරු බහුලව සිදුවේ. ඒ වගේම එක් ජලජීවී වගා කර්මාන්තයේ අනතුරු සඳහා අවදානම් සාධක ලෙස ස්වභාවික පරිසරය, වැඩ කරන පරිසරය මෙන්ම යාත්‍රාව සහ ඒවායේ පහසුකම්, උපකරණ භාවිතය සහ කළමනාකරණය වැනි විවිධාකාර කරුණු අයත් වේ. නමුත් ආරක්ෂිත පුහුණුවක් නොමැතිකම, පුද්ගලික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිකම වැනි අවදානම් සාධක තිබේ. පුද්ගලික නොසැලකිලිමත්කම, ආරක්ෂක උපකරණ පැළඳ නොසිටීම සහ මහන්සිය නිසා ඇතිවිය හැකි අනතුරු පිළිබඳ අවධානය යොමු කර ඒ කළමනාකරණය කරගත හැකි මට්ටමක් තිබිය යුතුය. එසේනම් මෙතැන් සිට එක් අංශවල දීවර කටයුතුවලදී ඇතිවිය හැකි අනතුරු සහ ආපදා අවස්ථා දෙස සොයා බලමු. මුහුදු පැලෑටි වගා කිරීමේ ක්‍රියාවලියේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වය සහ සිදුවිය හැකි ආපදාවන් පිළිබඳ දැන සිටී නම් ඒ සඳහා පෙර සූදානමක් විය හැකිය. මුහුදු පැලෑටි වගා කිරීමේ ක්‍රියාවලිය අදියර 7කින් සමන්විත වේ. එය පහත පරිදිය. යාත්‍රාව නඩත්තු කිරීමේදී රළ දැඩි මුහුද හෝ ලිස්සන තට්ටු, අනපේක්ෂිත ලෙස භාණ්ඩ පෙරලීම වැනි හේතු මත වැටීම, ක්‍රියාත්මක වන විදුලි උපකරණ භාවිතයේ අත්දැකීම් අඩු නම් එකී උපකරණවල ගැටීමෙන් අනතුරු සිදුවීමේ අවදානමක් ඇත. මුහුදු යාමට සූදානම් වන විට නගින සහ බසින විට දුවගෙන ගොස් හෝ පැනීම වැනි ආරක්ෂාවක් නොමැතිව වැඩ කිරීම හා තට්ටුවේ ඇති බර අධික හෝ නිසි ලෙස ගබඩා නොකළ භාණ්ඩ එසවීම හේතුවෙන් වැටීමෙන් අනතුරට පත්වීමේ අවදානමක් ඇත. පිටත්වීමේ සහ කාර්යයන් කිරීම සඳහා සූදානම් වීමේ ක්‍රියාවලියේදී නැව තුළට රළ පහර පැමිණීම, සකසා ඇති ජලජීවී වගාවන්හි ගැටීම
හෝ දීවර බෝට්ටු හෝ යාත්‍රාවන් පෙරලීමෙන් මුහුදට වැටීමේ අවදානමක් පවතින අතර පෙරලී යාමේදී සහ බිම තැමීමේදී වතුරට වැටීමේ අවදානමක්ද පවතිනවා. මුහුදු පැලෑට එකතු කිරීමේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ කඹ එතීමේදී එයට ඔබේ ශරීරයේ කොටස් හසුවීමේ අවදානමක් ඇති බැවින්ම. එමෙන්ම කඹ ගැස්සී යාමේ අවදානමක්ද ඇත. එසේම මුහුදු ජලය සහ ඇල්ගී රොන් මඩ සහිත ලිස්සන සුළු දේවල් තට්ටුව මත වැටීමට හැකි බැවින් අවධානය යොමු කරන්න. මුහුදු පැලෑටි නැවට පැටවීමේදී ලිස්සන තට්ටුව මත වැටීමේ අවදානමක් ඇතිවන අතර නැවට පැටවීමේදී නැව සෙලවෙන විට හෝ පැටවීමට හැකි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. වරායට ඇතුල්වීම සහ ගොඩබෑම සඳහා සූදානම් වන විට අපිරිසිදු මුහුදු පැලෑටි තට්ටුවෙන් වැටීමේදී අනතුරක් ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය. මුහුදු පැලෑටි ගොඩබිමට ප්‍රවාහනය කරන අවස්ථාවේ නැවේ තට්ටුවෙන් වැටීම හෝ මුහුදට වැටීම වැනි අනතුරු සිදුවිය හැකි බැවින් දොමකරයෙන් මුහුදු පැලෑටි අඩංගු භාණ්ඩ ඔසවන විට එම භාණ්ඩ ටොන් ගණන් බර විය හැකිය. එබැවින් ඒ අසලට යාමෙන් වළකින්න. එමෙන්ම නිතර අතින් වැඩ කිරීම හේතුවෙන් තුවාල විය හැකි අතර එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. දැන් ආරක්ෂාව ගිලිහීම නිසා ඇතිවිය හැකි ආපදාවන් පිළිබඳ උදාහරණ බලමු. ඒ හා සැබැඳි අනතුරු සිද්ධීන් 5කි. යම් දෙයක පැටලීම හෝ හසුවීම, ගැටීම, වැටීම, හැප්පීමය. යම් දෙයක පැටලීම හෝ අසුවීම යනු මරණීය හෝ බරපතල තුවාල සිදුවීමේ අවදානමක් ඇති අනතුරක් වන අතර ඇඟිලි මුහුදු පැලෑටි එකතු කරන යන්ත්‍රයට හසුවන අනතුරක් වැළැක්වීම සඳහා මුහුදු පැලෑටි එකතු කරන ආකාරය පුරුදු වන්න. එමෙන්ම ඇඟට තදවන ඇඳුම් ඇඳීම සහ හදිසි අවස්ථාවකදී භාවිත කරනු ලබන බොත්තම තිබෙන ස්ථානය කල්තියා පරීක්ෂා කිරීම වැදගත්ය. මුහුදු පැලෑටි වගාවේදී අසන්න නෙලා ගන්නා විට අතිශක්තිය ඇති බෝල්ට් හෝ ලණුවලට හසුවීම හෝ නැව මුහුදට පිටත් වන විට පුපුරා යාම වැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ඔබ නිරන්තරයෙන්ම සුපරීක්ෂාකාරීව වැඩ කළ යුතු වන අතර අතිශක්තියක් ඇති බෝල්ට් හෝ ලණු නඩත්තු කළ යුතු වන අතර ඒ සඳහා ආරක්ෂිත නීති අනුගමනය කළ යුතුය. එක්වරම මුහුදු පැලෑටි පෑගීම වැඩ අතරතුර මුහුදු ජලය හා පැලෑටිවල අපද්‍රව්‍ය පෑගී වැටීම හෝ මුහුදු පැලෑටි වගාවේදී ලණුවල පැටලීම වැටීම වැනි හදිසි අනතුරු නිතර සිදුවන අනතුරු වන අතර එම අනතුරු නිසා යාත්‍රාවෙන් වැටීමෙන් හෝ වෙනත් ස්ථානවල ගැටීමෙන් සිදුවන අනතුරු වලින් තවත් හානි සිදුවිය හැකිය. වැඩ කරන අතරතුර යම් උපකරණවල හැපීම හෝ රළ පහර නිසා මුහුදට වැටීම, උස් ස්ථානයක වැඩ කරන විට වැටීම වැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ඔබ පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳගෙන ආරක්ෂක නීති අනුගමනය කළ යුතුය. නැව සෙලවීම, ලිස්සන තට්ටු එකී චලනය වන ප්‍රදේශය දෙස නොබලා හැකි ඉක්මනින් වෙනත් ස්ථානයකට යාමෙන් සිදුවන ඝට්ටන අනතුරු මගහරගත හැකිය. ඒ සඳහා සූදානම් වීම මෙන්ම ඔබ පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳීම සහ අනතුරු පිළිබඳ නිතරම සුපරීක්ෂාකාරීව සිටීමේ පුරුද්දක් ඇති කරගත යුතුය. මේ දක්වා අපි මුහුදු පැලෑටි වගාව ගැන ඉගෙන ගත්තෙමු. දැන් මුහුදේ කූඩු කර බෝ කිරීම පිළිබඳ සොයා බලමු. අවදානම් සාධක සහ ඇතිවිය හැකි අනතුරු මොනවාද යන්න අවබෝධ කර ගැනීමෙන් ආරක්ෂිත සේවා ස්ථානයක් සාදා ගමු. මුහුදේ කූඩු කර බෝ කිරීමේ ක්‍රියාවලිය පහත පරිදි අධීර 7කින් සමන්විත වේ. දීවර යාත්‍රාවකින් ගොඩබිම සහ මුහුදට අවශ්‍ය උපකරණ සහ පහසුකම් ගෙන යාමේදී නැවසෙලවීම, ලිස්සන තට්ටු ඉදිරියට තල්ලුවීම නිසා තට්ටුව මතට වැටීමේ අවදානමක් පවතින අතර නැව්ගත කරන ලද භාණ්ඩ මත හැප්පීමෙන්ද අනතුරු ඇතිවීමේ අවදානමක් ඇත.
මුහුදේ කූඩු කර බෝ කිරීම සඳහා උපකරණ සහ භාණ්ඩ පහසුකම් සවි කිරීමේ ක්‍රියාවලියේදී දොඹකර යන්ත්‍ර වැනි උපකරණ භාවිතය වැඩ කරන අවස්ථාවල සංඥා දෝෂ ආදිය නිසා ගමන් කිරීමේදී ජලයට වැටීමේ අවදානමක් පවතින අතර හැප්පීමේ අවදානමක් හෝ ලනු හැසිරවීම මෙන්ම මෙවලම් එසවීමේදී නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුරු සිදුව ඇත. මුහුදේ කූඩු කර බෝ කිරීමේ කටයුතු වලට අදාළ උපකරණ නඩත්තු කිරීමේදී දමා ඇති දැල අලුත් වැඩියා කිරීමේදී රළ පහර හෝ ඉදිරියට තල්ලුවීම හේතුවෙන් සවිකර ඇති දෙයකින් වැදීමෙන් පහළට වැටිය හැකිය. සම්පූර්ණ කර නොමැති මුහුදු කූඩු සම්බන්ධතාවයේ හේතුවෙන් මාර්ගය හරහා ගමන් කරන විට මුහුදට වැටීමේ අවදානමක්ද ඇත. ජලජීවී වගාව සඳහා බීජ ගබඩා කිරීමේදී අසල යාත්‍රා නිසා දීවර කළමනාකරන යාත්‍රාව සහ කූඩු පාසුකම් සැලවීම නිසා වැටීමේ අවදානම ඉහළ මට්ටමක පවතින අතර නිවැරදි නොවන ඉරියව් හේතුවෙන් ජලයට වැටීමේ අවදානම වැඩිය. ආහාර මිශ්‍ර කිරීමේදී සහ සෑදීමේදී ආහාර බෙදීම හා ප්‍රවාහනය කිරීමේදී නොදැනුවත්කම නිසා උපකරණවලට ඇඳගෙන සිටින ඇඳුම්වල කොටස් හිරවීමෙන් අනතුරු ඇතිවීමේ අවදානමක් ඇති බැවින් එයට අවධානය යොමු කළ යුතුය. ජලජීවී ගොවිපලකට ආහාර සැපීමේදී බර ආහාර බහලුම් ගෙන යාම සඳහා කරත්ත වැනි උපකරණ භාවිත කිරීමෙන් ජලයට වැටීමේ අනතුරු විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. බර ඉස්සීමේදී මාංශපේශී වල ආබාධද ඇතිවිය හැකිය. අස්වැන්න නෙලීමේදී සහ නැව්ගත කිරීමේදී මාළු එකතු කිරීම සහ ඒවා යාත්‍රා වෙත ප්‍රවාහනය කිරීමේදී නුසුදුසු ඉරියව්වකින් හෝ අධික බලයක් භාවිත කිරීම හේතුවෙන් මාංශපේශීන් වලට අනතුරු ඇතිවිය හැකිය. මුහුදේ කූඩු කර බෝ කිරීමේදී ඇතිවිය හැකි අනතුරුවලට හේතු සහ වැළැක්වීමේ පියවර පිළිබඳ සොයා බැලුවා. දැන් ආරක්ෂාව ගිලීම නිසා ඇතිවන අනතුරු පිළිබඳ සොයා බලමු. මුහුදේ කූඩු කර බෝ කිරීමේදී යම් දෙයක පැටලීම හෝ හසුවීම, හැප්පීම, වැටීම, වැදීමකින් වන අනතුරු හා පේශීන් වලට වන අනතුරු වැනි ආකාර 6කට අනතුරු ඇතිවිය හැකිය. යම් දෙයක පැටලීම හෝ හසුවීම යනු මරණයට හෝ බරපතල තුවාලවලට ලක්විය හැකි අනතුරු බැවින් ආහාර මිශ්‍ර කිරීමේදී සහ සෑදීමේ ක්‍රියාවලියේදී මෙන්ම බෙදා හැරීමේදීද භාවිත කරනු ලබන උපකරණ වලට හසුවීම, කූඩු අතරට ශරීරයේ හසුවීම වැනි අනතුරු වළක්වා ගැනීම සඳහා උපකරණ භාවිත කරන්නේ කෙසේද යන්න මුලින්ම ඉගෙන ගත යුතු වන අතර ශරීරයට තදවනසේ ඇඳුම් ඇඳීම වැනි ආරක්ෂිත නීති අනුගමනය කළ යුතුය. හැප්පීමෙන් සිදුවිය හැකි අනතුරු ලෙස කූඩු සවි කිරීමේදී හෝ පහසුකම් නඩත්තු කිරීමේදී තුඹකර කඹය හෝ මැවේ අභ්‍යන්තර කොටසකට හසුව කඹේ කඩා වැටෙන විට හෝ අසුරා තිබෙන ආහාර ඇඟට වැටෙන විට අනතුරක් සිදුවේ. එබැවින් ආරක්ෂක හිස් වැසුම් සහ සපත්තු පැළඳීම මෙන්ම ආහාර වැනි දෑ නිසි ලෙස අසුරා තැබිය යුතුය. යාත්‍රා බිමේ ඇවිදින විට මෙන්ම කූඩු යොදා ඇති බිම් සහ සේවා ස්ථානවල ගමන් කිරීමේදී වැටීම් අනතුරු සිදුවිය හැකි අතර මේ වළක්වා ගැනීම සඳහා යාත්‍රාව සහ එම උපාංග භාවිතයට නුසුදුසු තත්ත්වයක පවතී නම් යාත්‍රා නොකළ යුතු වන අතර ඒවා භාවිතයට නොගන යුතු වන අතර යොදා ඇති උපකරණ සහ විවිධ උපකරණ නිතර නිතර සෝදිසි කිරීම මෙන්ම පිරිසිදු කිරීම කළ යුතුය. වැටීම් යනු ගොඩබිම සහ කූඩු යොදා ඇති ප්‍රදේශය අතර ගමන් කරන විට ආහාර මාරු කිරීමේදී කූඩු තුළ ඇති මාර්ගය හරහා ගමන් කරන විට හෝ පහසුකම් නඩත්තු කිරීමේදී ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතුය. ජීවිතාරක්ෂක කබා පැළඳීම කූඩු පහසුකම වෙත ගමන් කරන විට නිසි පෙනීමක් ඇද්ද යන්න සහතික කළ යුතුය. අයහපත් කාලගුණය හෝ යාපද යාත්‍රාවන් සමග ගැටීමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳීම සහ වැඩ කරන ප්‍රදේශයේ පිරිසිදු කිරීම වැනි දෑ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.
පේශීන් වලට වන අනතුරු යනු බර ආහාර ඔසවාගෙන යාමේදී හෝ දිගු වේලාවක් වැරදි ඉරියව්වකින් වැඩ කිරීමේදී මාංශ පේශී ආබාධ ඇතිවිය හැකි අතර වැඩ කිරීමට පෙර සහ පසුව කෙටි ව්‍යායාම් කිරීම සහ උරහිස් අත් ඉන ආදීෙහි ආරක්ෂක පටි වැනි උපකරණ පැළඳීම කළ යුතුය. මේ දක්වා මුහුදේ කූඩු කර බෝ කිරීම පිළිබඳ සොයා බැලුවා. දැන් බලමු ගොඩබිම් ආශ්‍රිත ජලජීවී වගාවේදී අවදානම් සාධක සහ අනතුරු සහ ඒවා වැළැක්වීමේ ක්‍රම පිළිබඳ. ඒවාට පුරුදු වීමෙන් තුවාල, රෝග, ආබාධ සහ අසාධ්‍ය තත්ත්වයන්ගෙන් මිදීමට හැකිය. ගොඩබිම ආශ්‍රිත ජලජීවී වගාව අදියර 5ක් යටතේ පහත පරිදි සිදුවේ. මත්ස්‍ය ගොවිපළක් පවත්වාගෙන යාමේදී සකසා ඇති ප්‍රදේශයට වැටීම, ජලය ප්‍රවාහනය කරන මාර්ගවලට හසුවීම, විදුලි පරිපථයන් හේතුවෙන් විදුලි සැර වැදීමේ අවදානමක් ඇත. එසේම අබලන් වූ හෝ දිරා ගිය උපකරණ, වයර් ආදිය නිසා අනතුරු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. මසුන් ටැංකිවලට ගෙන යාමේදී පටු සහ ලිස්සන සුළු මාර්ගයක වේගයෙන් ගමන් කරන විට හෝ අධික බරක් උසුලාගෙන යන විට මාර්ගයෙන් බිමට වැටීම, ටැංකියේ වැදීම හෝ ජලයට වැටීමේ අවදානමක් ඇති බැවින් තනිව වැඩ නොකිරීමට වග බලා ගන්න. පුහුණු කිරීමේදී අමු ආහාර ගෙන යාම සහ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියේදී වැටීම්, හැප්පීම් හෝ යන්ත්‍රවලට අවදානමක් පවතින අතර ආහාර ලබා දීමේදී ටැංකිවලට වැටීම හෝ මාංශ පේශී රෝග ඇතිවීමේ අවදානමක් ඇත. යාත්‍රා කිරීමට සූදානම් වීමේ ක්‍රියාවලියේදී ලිස්සන සුළු හෝ සීතල ටැංකිය අසල දිගු වේලාවක් නුපුරුදු ඉරියව්වෙන් වැඩ කිරීමෙන් වැටීමට හෝ යම් උපකරණවල වැදීම මගින්ද අනතුරු ඇතිවිය හැකිවන අතර අස්වැන්න අසුනු ලැබූ පෙට්ටිවල වැටීමෙන් හෝ පෙට්ටියේ හැප්පීමෙන් අවදානමක් ඇත. නැව්ගත කිරීමේදී අස්වැන්න පැටවීම සහ ප්‍රවාහනය කිරීමේදී අභිජනන ටැංකිය අසල වැටීමේ අවදානමක් පවතින අතර බෝවන ටැංකිවලට පැටවීමේදී අස්වැන්න වැදීමේ හෝ ගැටීමේ අවදානමක් ඇති බැවින් ප්‍රවේශම් වන්න. ගොඩබිම ආශ්‍රිත ජලජීවී වගා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අවදානම් සාධක සහ ඒවා වැළැක්වීමේ පියවර පිළිබඳ සොයා බැලුවා. දැන් අනතුරුවලට අදාළ එක් සිද්ධීන් පිළිබඳ සොයා බලමු. මූලික වශයෙන් උදාහරණ 5ක් පිළිබඳ සලකා බලමු. යම් දෙයක පැටලීම හෝ හසුවීම, හැප්පීම, වැටීම, වැදීමක් වැනි අනතුරු ඇතිවිය හැකිය. ජලජීවී වගාවේ උගුල් අනතුරු යනු ප්‍රධාන ජල ප්‍රවාහන පහසුකම් නඩත්තු කිරීමේදී අමු ආහාර ද්‍රව්‍යයන් දැමීමේදී පීඩනයේ හේතුවෙන් කාණු පයිප්වල හසුවන අතර ඒවා මරණයට පත්වීමේ හෝ බරපතල තුවාල සිදුවීමේ අනතුරු වේ. විවිධ යන්ත්‍ර ඇන හිටීමේ සිද්ධි නිරාකරණය කිරීමේදී ශරීරයේ කොටස් යන්ත්‍රයට හසුවන අනතුරකදී යන්ත්‍රයේ සේවා සැපීමේ බලශක්ති ප්‍රවාහනය, මෝටර් ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය සිටීම අවශ්‍ය වේ. හිස් මත්ස්‍ය පෙට්ටි නැවත ටැංකියට ලබා දීමේදී හෝ ගන්නා ලද නිෂ්පාදන යැවීමේ ක්‍රියාවලියේදී ගැටීමෙන් අනතුරු සිදුවේ. මාර්ගයේ වැඩ කරන සේවකයා ටැංකිය තුළ ඉන්නා සේවකයා ඉන්නා ස්ථානය පරීක්ෂා කර හිස් පෙට්ටි දැමිය යුතුය. අසුරුන ලද පෙට්ටි ඉවත විසි නොකිරීමට වග බලාගත යුතුය. ලිස්සන සුළු පොළවක් හෝ ටැංකියක වැටීම, ලිස්සන සුළු ටැංකියක් තුළ මාළු එසවීම වැනි නුසුදුසු ක්‍රියාවන් හෝ හදිසිය මාළු ගෙන යාමේදී වැටීම අනතුරු සිදුවේ. එම අනතුරු වළක්වා ගැනීම සඳහා එය නිතර පිරිසිදු කිරීම, තෙතමනය හා අපද්‍රව්‍ය ඉවත් කිරීම හා නොලිස්සන උපකරණ භාවිතා කිරීම අවශ්‍යය. වැටීමෙන් වන අනතුරු නම් ටැංකියේ සහ සම්බන්ධ කටයුතු කිරීමේදී, ආහාර ලබා දීමේදී, මත්ස්‍යයන් අල්ලා ගැනීම, පිටත්වීමට සූදානම් වීම වැනි සියලු කටයුතුවලදී ටැංකියට වැටීමේ අවදානමක් ඇත.
වැඩ කිරීමට පෙර අනතුරු වළක්වා ගැනීම සඳහා සෝදිසි කළ යුතුය. අස්වැනු නෙලීමේදී හෝ ටැංකියේ සිට ප්‍රවාහනය කරනු ලබන මාර්ගය ලබා දීමේදී හෝ මාර්ගය හරහා ගෙන යාමේදී නැතිනම් පැටවීමේදී හැප්පීම් වැනි අනතුරුවලට ලක්වීමේ අවදානමක් ඇත. යන්ත්‍රයෙන් ආහාර ඇතුල් කිරීමේදී හෝ ගෙන යාමේදී අතරමඟ වුවද අනතුරට පත්වීමේ අවදානමක් ඇත. ප්‍රවාහනයේ ප්‍රමාණයට වඩා එහි වාර ගන්න වැඩි කිරීමෙන් අනතුරු අවම කරගත යුතුය. මෙවර අනතුරකදී ලබා දෙන ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ සලකා බලමු. මසුන් ඇල්ලීමේදී සිදුවිය හැකි හදිසි ප්‍රතිකාරවලට අස්ථි බිඳීම්, ලේ ගැලීම්, කැපුම් සහ තුවාල, හයිපොතර්මියාව ඇතුළත් වේ. දැන් එක් තත්ත්වයන්ට ක්‍රියා කරන්නේ කෙසේදැයි බලමු. අස්ථි බිඳීම ඕනෑම අනතුරකදී සිදුවිය හැකිය. සමේ තුවාලයක් ඇතිවීමත් සමග අස්ථි බිඳීමකදී රක්ත ස්ථාවලට ප්‍රධාන වන අතර කම්පනයකින් තොරව අස්ථි බිඳීමකදී අභ්‍යන්තර රුධිර වාහනය පිළිබඳ නිරීක්ෂණය කරනු ලැබේ. ඉන්පසුව තුවාල වූ ප්‍රදේශය සොලවන්නේ නැතුව ස්පර්ශ කිරීමෙන් වළකින්න. රෝහලට ප්‍රවාහනය කිරීමේදී වේදනාව අඩු කිරීම සඳහා සීතල සම්පීඩක යොදන අතර මුළු ශරීරයම බ්ලැන්කට් වලින් ආවරණය කරයි. රෝහලේදී නිර්වින්දනය කිරීමට සිදුවහොත් ඒ සඳහා සූදානම් වීමක් ලෙස නිරාහාරව සිටීම හොඳය. අස්ථි බිඳීම් අනතුරු සඳහා බහුලව භාවිතා කරන්නේ ස්ප්ලින්ට් ඇතීමයි. මෙය භාවිතා කරන්නේ කෙසේදැයි කල්තියා දන්නේ නම් ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකිය. ලේ ගැලීමක් සිදුවහොත් රුධිර පීඩනය, ස්පන්දනය, ශ්වසනය සහ උෂ්ණත්වය මැනීම සහ කම්පන තත්ත්වය නිරීක්ෂණය කරන්න. බාහිර රුධිර වාහනයකින් තොරව කම්පන ලක්ෂණ මතුවහොත් අභ්‍යන්තර රුධිර වාහනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් රෝගියාගේ ශරීරය බ්ලැන්කුවට්ටුවකින් ආවරණය කර වහාම රෝහලකට ගෙන යන්න. රුධිර වාහනයකදී විනාඩි 5ක් ලේ ගලන ප්‍රදේශයේ ඍජුව පීඩනයක් යොදා රුධිර වාහනය නතර කිරීම සඳහා රුධිර වාහනය වන ප්‍රදේශයේ හදවතට වඩා ඉහළින් තබා ගන්න. ශරීරයේ කොටස් කපා ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් වන අවස්ථාවලදී ලේ යාම වැළැක්වීමට රෙදි කැබැල්ලකින් ඔතා පැය 2ක් ඇතුළත රෝහල් ප්‍රතිකාර ලබා ගන්න. ශරීරයේ කොටස් ඉවත්වීමෙන් ඉවත් වූ කොටස රුධිර වාහනය පරීක්ෂා කර රුධිර වාහනය බරපතල නම් රෙදි කැබැල්ලකින් එතීම කරන්න. ඉවත් වූ කොටස සේලයින් වලින් සෝදා ප්ලාස්ටික් ස්තර 2ක් සමග මුද්‍රා තැබීමෙන් පසු අයිස් වතුර භාජනයක දමා පැය 8ක් ඇතුළත රෝහලට යවන්න. පිහියෙන් ඇනීමට ලක්ව තුවාල වන විට ආසාදනය වීමේ වැඩි අවස්ථාවක් ඇති බැවින් මලකඩ හෝ අපිරිසිදු පිහියකින් ඇනීම සිදු වුණේ නම් ලේන්සුවක් වැනි දෙයකින් එම ස්ථානය ගැටගසා 119 අමතන්න. හයිපොතර්මියාවේදී පළමුව හුස්ම ගැනීම පරීක්ෂා කර ශරීරයේ උෂ්ණත්වය අඩුවීම වැළැක්වීම සඳහා ශරීරය බ්ලැන්කොට්ටුවකින් ආවරණය කරන්න. හුස්ම නොගන්නේ නම් හොඳ වාතාශ්‍රයක් ලබා දී වහාම CPR සිදු කරන්න. සිහිසුන්ව හුස්ම ගන්න අය නම් දිවෙන් හුස්ම ගැනීමට බාධා නොවන පරිදි රෝගියා පැත්තකට හරවන්න. සිහිය ඇත්නම් පැත්තකට තබා හිස පමණක් තරමක් පහත් කරන්න. අසාධ්‍ය තත්ත්වයකදී සාමාන්‍ය තත්ත්වයක පුද්ගලයා පැත්තකට කර තබා ශරීරයේ තාපය ප්‍රයෝජනයට ගත හැකි වන ලෙස තබන්න. හදිසි අවස්ථාවකදී වෛද්‍ය සේවාවන් ලබා ගැනීම වඩාත් වැදගත් වන බැවින් වහාම 119 අමතා රෝගියාගේ තත්ත්වය පැහැදිලි කර උපකාර ඉල්ලා සිටීම වඩාත් වැදගත් වේ. මේ දක්වා ප්‍රථමාධාර ගැන ඉගෙන ගත්තා. වඩාත් වැදගත්ම කරුණ නම් අනතුරු ඇතිවෙන්න පෙර කල්තියා අනතුරුවල තත්ත්වය ගැන දැනුවත් වී ආරක්ෂිත පියවරවන් ගැනීමයි. මේ සඳහා මසුන් ඇල්ලීමට පෙර පරීක්ෂා කළ යුතු කරුණු තිබේ. සාමාන්‍ය පොදු ආරක්ෂිත නීතිවලට අනුකූලව සේවය කිරීම, කඹ සහ වැඩ කරන විට ආරක්ෂක නීති සහ යන්ත්‍ර භාවිත කරන විට ආරක්ෂක නීති අනුගමනය කිරීම වැනි කරුණු 3 පිළිබඳ අවධානය යොමු කරන්න. වීඩියෝ අවසානයේ QR කේතයක් ඇති අතර එය බාගත කරගන්න. එසේම අනතුරු වැළැක්වීමේ නීති ලයිස්තුව බලා එක් මත්ස්‍ය වගාව සඳහා අවධානය යොමු කළ යුතු කරුණු පරීක්ෂා කර බලමු. නීති ලයිස්තුව සඳහා වීඩියෝ අවසානයේ QR කේතයක් ඇති අතර එය කරුණාකර බාගත කරගන්න. මූදු පැලැටි වගාවේදී පිටත්වීම සහ ඇතුල්වීම පිළිබඳ අවධානය යොමු කළ යුතු කරුණු 10ක්
මුහුදු පැලෑට එකතු කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු කරුණු 13ක් සහ මුහුදු පැලෑට ගොඩබෑමේදී අවධානය යොමු කළ යුතු කරුණු 12ක් තිබෙන අතර එක් අවස්ථාවේදී තමන්ගේ ආරක්ෂිත මට්ටම ඉතා බරපතල තත්ත්වයක පසුවේදයි පරීක්ෂා කර තවත් ඒ පිළිබඳ ප්‍රවේශම් විය යුතුද යන්න ආරක්ෂිත වැඩ සහිත කිරීමට උත්සාහ කරනවාද යන්න පරීක්ෂා කළ හැකිය. මුහුදේ කූඩු කර බෝ කිරීමේදී දීවර ප්‍රදේශයේ කළමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු කරුණු 10ක්, ආහාර නිෂ්පාදනයේදී සහ මිශ්‍ර කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 10ක්, අස්වැන්න නෙලීමේදී සහ නැව්ගත කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 10ක් ගැන හොඳින් පරීක්ෂා කර බලා මගහැරුණු කරුණු එකක් හෝ ඇතනම් වැඩ ආරම්භයට පෙර වාර්තා කළ යුතුය. ගොඩබිම ආශ්‍රිත ජලජීවී වගාවේදී මසුන් ගොවිපළ නඩත්තු කිරීමේ කරුණු 10ක්, පෙති යන්ත්‍රය භාවිත කිරීමේ කරුණු 10ක් සහ නැව්ගත කිරීමේ කරුණු 10ක් ඇත. ආරක්ෂිත නඩත්තු කිරීම සහ පෙති යන්ත්‍රය සහ පිටත් වීම සඳහා එක් කරුණක්වත් අතපසු නොකර ක්‍රියාත්මක කළ යුතුය. වෙරළබඩ උගුල් අටවා මසුන් නැල්ලීම, වෙරළ තීරයේ දැල්ලෙලා මසුන් නැල්ලීම, දැල්ලෙලා මසුන් නැල්ලීම යන ක්‍රමවලදී ඇතුල්වීම සහ සූදානම් කිරීමේදී පොදුවේ අවධානය යොමු කළ යුතු කරුණු 10ක්, දීවර කටයුතුවලදී අවධානය යොමු කළ යුතු කරුණු 13ක් සහ මසුන් ඇල්ලීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 13ක් ඇත. ආරක්ෂිත හිස්වැසුම, ආරක්ෂිත සපත්තු සහ ජීවිතාරක්ෂක කබා වැනි පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳීම සහ විදුලි යන්ත්‍ර භාවිතා කිරීම කල්තියා භාවිතා කරන ආකාරය පිළිබඳ පුහුණු වීම මූලික වේ. දැල්වලින් මසුන් ඇල්ලීමේදී, වරායට ඇතුල්වීමේදී සහ පිටවීමේදී පූර්වාරක්ෂණ 13ක්, දීවර යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කළ යුතු කරුණු 13ක් සහ මාළු ගොඩබෑමේදී අවධානය යොමු කළ යුතු කරුණු 12ක් ඇතුළත් වේ. එක් පූර්වාශ්‍රයන් අනුගමනය කරන්නේදැයි පරීක්ෂා කිරීමෙන් ආරක්ෂිත ස්ථානයක් සාදන්න. නිතර සිදුවන අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ කල් ඇතුව දැනුවත්ව සිටින්නේ නම් එවැනි අනතුරු නැවත ඇති නොවීමට සූදානම් විය හැකිය. පුද්ගලික හෝ නොසලකිලිමත්කම හේතුවෙන් සිදුවන අනතුරු වැළැක්වීම සඳහා ඔබ පරීක්ෂා කරගෙන ආරක්ෂාව තහවුරු කර ගැනීමට උත්සාහ කළ යුතුය.